මගේ channel එකට උතුරන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්න හදන්නේ ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ වගේම ගොඩක් බහුල කැට්ෆිෂ් වර්ගයක් ගැන. ඉතින් අද විශේෂයෙන්ම මෙයාලව හදන්න ගත්තට මෙයාලා ඉක්මනින් මැරෙන්නේ මොකද කියන එක ගැන කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මුලින්ම අපි කැට්ෆිෂ් ගැන කතා කරන්න කලින් ඉතින් මම මේ වගේ මාළු ගැන ගොඩක් වීඩියෝ කරලා තියෙනවා. ඔයාලට ඒ වගේ මාළුන්ගේ වීඩියෝ ඔක්කොම බලන්න ඕන නම් මගේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. කවුරුත් අමතක කරන්න එපා. ඉතින් අපි මේ කැට්ෆිෂ් ගැන කතා කරද්දී මෙයාලව හඳුන්වන ගොඩක් නම් තියෙනවා. ඉරිටේෂන් ෂාක් කියලාත් කියනවා. normal catfish කියලාත් හඳුන්වනවා. ලංකාවේ මේ මාළු වර්ග. ඉතින් ලංකාවේ මේ මාළු ඇත්තටම ගොඩක් ප්‍රසිද්ධයි. කට්ටිය කිසිම අවබෝධයක් නැතුව මේ මාළු හදන්න ගන්න එක තමයි ලොකුම වැරද්ද වෙන්නේ. මෙයාලා මැරෙන්න මූලික හේතුව වෙන්නේ මෙයාලව ගොඩක් කලබල කරන එක සහ මෙයාලව පොඩි මාළු ටැංකිය වල වතුර පිරිසිදුව හදන්න නැතිකම. ගොඩක් දෙනෙක් මෙයාලව හදන්න ගන්න ඇක්වේරියම් ෂොප්ස් වල චූටි කාලේ මිල අඩුවට විකුණන්න දාලා තියෙන නිසා මේ හේතුව නිසා මේ මාළුන්ව ගොඩක් දෙනෙක් නිකම්ම අරාගෙන ගිහිල්ලා මරව ගන්නවා. මෙයාලා මැරෙන ප්‍රධාන හේතුව වෙන්නේ පොඩි ටැංකිය වල හදලා මෙයාලා බය කරගෙන මෙයාලා කලබල වුණාම මෙයාලා ගොඩක් ටැංකිය ඉක්මනට පීනනවා. එතකොට මෙයාලා පීදුරුවේ ඔළුව හප්පගෙන මෙයාලා මැරෙන්න හේතුව වෙන්නේ. මේ මාළු බය වෙන්න හේතුව වෙන්නේ පුංචි කාලේ රංචු වශයෙන් හදන්නේ නැති එක. ඇත්තම කිව්වොත් මෙයාලා පොඩි කාලේ ටිකක් ලොකු රංචු වශයෙන් ඉන්න ප්‍රිය කරනවා. ලොකු වුණාමත් ඒ විදිහම තමයි. ඊළඟ වැරද්ද තමයි මෙයාලා ගොඩක් පීනන්න ආස කරන මාළු జాතියක් වෙන එක සහ මෙයාලව හදන්න ලොකු ඉඩක් අවශ්‍ය වෙන එක. ඒ ගැනත් ගොඩක් මිනිස්සුන්ට අවබෝධයක් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ හේතුින්ද තමයි ඔයාලා මේ ඉරිටේෂන් ෂාක් කෙනෙක් ගත්තේ ගමන් මෙයාලා මැරෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ. ඉතින් මට හිතන විදිහට මේ මාළු ගොඩක්ම ගැලපෙන්නේ මොකක් හරි ටිකක් ලොකු පොණ්ඩයකට එහෙම නැත්නම් සිමෙන්ට් ටැංක් එකකට තමයි. ඉතින් මෙයාලා පොඩි වීදුරු මාළු ටැංක් එකකට කොහොමදවත් ගැලපෙන මාළු జాතියක් නෙමෙයි. ඉතින් ආම වශයෙන් ඔයාලට මංගව තියනා වගේ අඩි 5ක විතරවත් ලොකු ටැංක් එකක් යූස් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් මම රෙකමන්ඩ් කරන්නේ බොහෝ දුරට මෙයාලව පොණ්ඩවල ඇති කරන්න කියන එක තමයි. ඉතින් මෙයාලා මංගවත් මේ ටැංක් එකේ පොඩි කාලේ හිටියට මේ මාළු අඩියක් විතර වෙනකම් මේ ටැංකේ තියාගන්න පුළුවන් වුණාට ඊට වඩා ලොකු වෙනකොට මෙයාලා මේක තියාගන්න මං සූදානම් නැහැ. මොකද මෙයාලා ඒ වෙනකොට මේකේ ටැංක් එකේ විදිහත් එක්ක බලලා අනිත් මාළුන්ගේ වර්ධනයත් එක්ක බලලා මම නම් හිතාගෙන ඉන්නේ මගේ ඉරිටේෂන් දෙන්නව පරණ පොණ්ඩයකට එකතු කරනවායි කියලා. ඉතින් මෙයාලා කන්න දෙන්න ලේසි වුණාට සහ මිලාඩු වුණාට මෙයාලා හදන්න තමයි ටිකක් අමාරු වැඩක් වෙන්නේ. ඉතින් මෙයාලා හදනකොට අපේ අතින් වෙන ලොකුම වැරද්ද ගැන කතා කරාට පස්සේ අපි මෙයාලව හදන විදිය සහ රැක බලා ගන්න විදිය ගැන කතා කරමු. මෙයාලා අඩි 3ක් විතර විශාල වෙනවා. මෙයාලා ගොඩක් විශාල වෙන්න බලපාන හේතු තමයි ටැංක් සයිස් එක. මේගොල්ලන්ගේ වර්ධනයට ගොඩක් ලොකු ටැංක් සයිස් එකක් මෙයාලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙයාලා අපි කලින් කතා කරා වගේ බයක් නොවි තියාගන්න, මැරෙන්නේ නැතුව හදාගන්න වාට ලොකු ටැංක් එකක් යූස් කරන එක ගොඩක් අනිවාර්ය වෙනවා. ඉතින් ඒ කියන්නේ මෙයාලගේ වර්ධනයට ඍජුවම බලපාන දෙයක් තමයි මෙයාලගේ ටැංක් සයිස් එක එන්නේ. ගොඩක් දෙනෙක් මෙයාලව කිසිම අවබෝධයක් නැතුව පොඩි ටැංක් එක හදන ඉඳලා මෙයාලා ලොකු වෙන්නේ නැහැ. ඉතින් මෙයාලව ලොකු කරගන්න නම් ලොකු ඉඩක් පීනන්න ලොකු ස්පේස් එකක් දෙන්න ඕනේ වෙනවා. ඉතින් මේ කැට්ෆිෂ් වලට ගොඩක් වේගයෙන් පීනන්න හැකියාව තියෙනවා. ඉක්මනට බය වෙන නිසා මේගොල්ලන්ට හයියෙන් පීනන්න තියෙන හැකියාවත් නිසා මේගොල්ලෝ හයියෙන් පීනලා ටැංක් එකේ හැම තැනම ඔළුව වද්ද ගන්නවා. මෙයාලට බය අඩු කරගන්න පුළුවන් වෙන්නේ මෙයාලට අපි කරදර නොකර ඉන්න එකෙන් තමයි. මේගොල්ලන්ව රංචු වශයෙන් හදන එකනොත් මේගොල්ලන්ට තියෙන බය අපිට අඩු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මෙයාලා වීදුරු ටැංක් එක හදනකොට මෙයාලා බය වෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. ඉතින් ඒක තමයි කලින් මම අදහස් කරේ මෙයාලා සිමෙන්ති ටැංක් එක එහෙම නැත්නම් පොණ්ඩ එක හදන එක ගොඩක් හොඳයි කියලා. මෙයාලගේ ඇස් දෙක දෙපැත්තේ තියෙන හින්දා බය වුණාම ඔළුව වැටුනාම අපේ කැට්ෆිෂ් වලට වෙන හානිය ගොඩක් වැඩි. එහෙම කියන්නේ මෙයාගේ ඇස් වලට හානි වෙන තියෙන ප්‍රතිශතයත් වැඩි. ඉතින් ඔයගොල්ලෝ කලින් කැට්ෆිෂ් හදන කෙනෙක් නම් ඔයාලට අත්දැකීම් ඇති මෙයාලගේ බය වීම නිසා හයියෙන් පීනලා මේගොල්ලෝ ටැංක් එකේ හැමතැනම ඔළුව වද්ද ගන්නවා. එහෙම වුණා මේගොල්ලෝ එකපාරට පීනන්න නැතුව ඉන්නවා. ටික වෙලාවක් ගියාම මෙයාලට රික වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලට මෙයාලගේ වදින පාර ගොඩක් හයියෙන් වැදුනොත් ලොකු ඩැමේජ් එකක් වුණොත් මෙයාලා මැරෙන්නත් ඉඩකඩ තියෙනවා. උෂ්ණත්වයෙන් කතා කරද්දී අපිට මෙයාලා සෙල්සියස් අංශක 22 වගේ උෂ්ණත්වයක තියාගන්න පුළුවන්. ඒ වගේම pH එක ගැන කතා කරලා සෙල්සියස් අංශක 6.5 8.5 අතර වගේ තියාගන්නවා නම් මාළුවට ගොඩක්ම හොඳයි. ඉතින් ටෙම්පරේචර් එක සහ pH එකේ සාමාන්‍ය මට්ටම උනාට ඉඩ ගැන තමයි මම නැවතත් ඔයාලට මතක් කරන්නේ.
ඉඩගෙන ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ කියලා මගේ අදහස අනුව මෙයාලා කැට්ෆිෂ් වර්ග අතරින් සාමකාමීම කැට්ෆිෂ් වර්ගය වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඇති අනිත් කැට්ෆිෂ් ඔක්කොම වර්ග මෝස්ට් ගන්නටයි තියෙන්නේ. මෙයා එහෙම නැහැ. එක්සොටික් මාළුවෙක් වුණාට ඔයාලට මම කලින් කිව්වා වගේ මෙයාලා ගොඩක් සාමකාමී නිසා ඔයාට අඩියකට වඩා ලොකු වෙන ඕනම මාළුවෙක් එක්ක මෙයාලා හදන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපි මෙයාලත් එක්ක හදන අනිත් මාළු මෙයාලට කරදර කරන්නේ නැති වුණොත් තමයි. ඉතින් ඔයාලට ඔය බලන් ඉන්න වගේ ඔස්කා චුට්ටක් මෙයාලට ඇටැක් කරනවා පේනවා ඇති. ඒක ලොකු ප්‍රශ්න හානියක් වෙන්නේ නැහැ. නමුත් මෙයාලා ඒ බය වෙනකොට මෙයාලා ගොඩක් ස්ට්‍රෙස් වුණොත් මෙයාලා හයියෙන් පියන ඔළුව අපගන්න ඉඩකට තියෙනවා. ඒ මුණුත් තමයි මෙයාලට ඒක ලොකු ඩැමේජ් එකක් වෙන්නේ. ඉතින් ඔස්කා දෙන්න එච්චර කරදරයක් කරන්නේ නැහැ. ඔයාලට නිකන් ඔස්කා දෙන්න පොඩ්ඩක් විතර එහෙම මෙහෙන් ඇවිල්ලා චූට් ඩැමේජ් එකක් චුට්ටක් ඇටැක් කරන්න බලනවා. මෙයාලා ගැටි වෙන්නේ නැති. මං හිතනවා තව ටික කාලයක් යනකොට හරියයි කියලා. නැත්නම් අපි ඒ ගැන ඉදිරියට බලාගමු. ඉතින් ඔයාලා කාෆ් වගේ මාළු නැත්නම් කෝයි වගේ මාළු ඇති කරනවා. ගොඩක් දෙනෙක් හදලා ඇති මං කිව්ව වර්ග මාළු. ඉතින් ඔයාලට ඒ වගේ මාළුත් එක්ක නම් කැට්ෆිෂ් මාළු ලේසියෙන් හදන්න පුළුවන්. කිසි කරදරයක් නැතුව. අනිත් විශේෂ දේ තමයි අපේ වතුර වල ගුණාත්මක භාවය. මාළුන්ට හිතකර හොඳ පරිසරයක් තියෙන එකත් අපිට අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. නැත්නම් ඉක්මනට මේගොල්ලන්ට ලෙඩ දෙන්න තියෙන අවස්ථාව වැඩි හින්දා. ඊට පස්සේ තමයි අපි කෑම වලට යන්න ඕනේ. කෑම නම් අපිට ඕනෙම කෑම වර්ගයක් අපිට දෙන්න පුළුවන්. නමුත් මේගොල්ලෝ ආහාරයට ගන්න ප්‍රමාණය වැඩි හින්දා මේගොල්ලෝ කෑම ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් අපිට ගුණාත්මක භාවය වැඩි හොඳ පොන් පැලට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට ඕනෙම වර්ගයේ ඇක්වැරියම් පැලට් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මෙතන අපි හොඳ පැලට් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මම මේ වෙලාවේ හොඳ පැලට් එකක් කියලා අදහස් කරේ මේ ඩේට් එකක් තියෙන එක්ස්පයර් ඩේට් එකක් තියෙන ඒ වගේම මාළුවෙට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය තියෙන පැලට් එකක්. ඉතින් මේගොල්ලෝ ගොඩක් සිනිඳු හැමක් තියෙන මාළු జాතියක්. මෙයාලගේ කොරපොතු පිහිටලා නැහැ. සහ ඉක්මනටම මෙයාලට තුවාල වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලගේ ටැංක් එකේ මෙයාලට තුවාල වෙන්න පුළුවන් මොනාරි ඕනමන්ට්ස් තියෙනවා නම් ඔයා පොඩ්ඩක් මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම අපිට ඉඩෂන් ශාක්ලස් එක්ක ජලජ ශාක හදන්න අපිට අමාරුයි. ගොඩක් වෙලාවලට මෙයාලා ජලජ ශාක ආහාරයට ගන්නවා. මෙයාලා ශර්වභක්ෂක හින්දා අනිත් කාරණා තමයි මෙයාලත් එක්ක අපි ගොඩක් ආක්‍රමණශීලී මාළු හැදුවොත් මම කලින් කිව්වා වගේ මෙයාලට වෙන මාළුවෙක් කරදර කරනවා නම් අපේ කැට්ෆිෂ් බය වෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් මෙයාලා ඔළුව අද්ද ගන්න එක ඇරුණාම බය වුණාම මෙයාලා ටැංක් එකෙන් එළියට පයින්නත් ඉඩ කඩ තියෙනවා. ඉතින් එහෙම එළියට පැන්නුනොත් ඒකෙනුත් ඔයාලගේ මාළුවට හානි වෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් ඔයාලගේ ටැංක් එක උඩින් කවර් කරලා තියෙනවා නම් තමයි ගොඩක්ම හොඳ වෙන්නේ. ඉතින් අන්තිමටම දැන් මම කියන්නම් පොඩි විස්තරයක් මගේ කැට්ෆිෂ්ලා දෙන්න ගැන. ඉතින් මං ගාව ඉන්නේ බ්ලැක් ඉරිඩේෂන් ෂාක් දෙන්නේ. මෙයාලව මම ගන්න බලාගෙන නෙමෙයි ඇක්වැරියම් එකට ගියේ. ඉතින් ඒ උනාට දැක්කහම මට ගන්න හිතෙච්ච හින්දා එතකොට මගේ 5 feet tank එකත් වැඩි වෙ කරලා තිබ්බේ හින්දා මට මේ දෙන්න ගන්න හිතෙච්ච හින්දා මම ගත්තා. මෙයාලව මම ගෙනාවේ ළඟදී මෙයාලව ගෙනාපු වීඩියෝ බලන්න පුළුවන් මම 5 feet tank එකට ගෙනාපු මාළුන් ගැන දාපු වීඩියෝ එකේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මෙයාලා දැනට මං ගාව මොන මාළුත් එක්කද ඉන්නේ කියලා. පාපු දෙන්නෙක් සහ ඔස්කා දෙන්නෙක් තමයි දැනට මේ tank එකේ ඉන්නේ. ඉතින් ඔස්කා දෙන්න විතර චුට්ටක් මෙයාලට අටැක් ගන්නනේ. අනිත් මාළුත් එක්ක මේගොල්ලෝ කිසිම ප්‍රශ්නයක් නැතුව ගොඩක් හොඳින් ඉන්නවා. මෙයා ඉතින් දැනට නම් මම නෝමල් පැලට් එකක් දමා දෙන්නේ. ඒ වගේම දවසට දෙසරයක් මම කූනිස ෆීඩ් කරනවා. ඒක අපි ඔස්කලා දෙන්නගේ කලර්ස් පිනිසම තමයි මම ඒක නම් කරන්නේ. ඒ වුණාට මේක ඉරිඩේෂන්ලා දෙන්නා වගේම මගේ පාකුල දෙන්න චුට්ට ගන්නවා. ඉතින් මෙයාලා ගොඩක් ලොකු වෙන නිසා මෙයාලව හදන්න පුළුවන් නම් විතරක් ඔයා ඉරිඩේෂන් ශාක්ලව හදන්න ගන්න. ඉතින් මොකද මේගොල්ලන් ඔයා පොඩි කාලේ ලස්සන හින්දා ගත්තට හරි අවබෝධයක් නැති වුණාම ලොකු වෙනකොට මාළුවා මැරෙන්න ඉඩකට තියෙනවා. ඉතින් ඒ හින්දා මේ වීඩියෝ ගොඩක් වැදගත් වුණා නම් පල්ලෙන් වීඩියෝ එක ලයික් එකක් දාගෙන යන්න අමතක නොකර. ඒ වගේම මොනාරි අඩුපාඩු තියෙනවා නම් ඊළඟට මොනවද ඕනේ වීඩියෝ කියලා කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. සහ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කවුරුත් අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම ඕගොල්ලන් ගාව ඉඩන ශාක්ලා ඉන්නවනම් ඒ ගැනත් මට පල්ලෙන් කමෙන්ට් කරන්න බලන කට්ටිය අනිවාර්යයෙන් මෙයාලගේ ඔයාලට ඉන්න කැට්ෆිෂ්ලාගේ ලෙඩ රෝග මොනවාරි තියෙනවා නම් ඒ ගැනත් මට කමෙන්ට් කරන්න. මම දන්න මොනවාරි තියෙනවා නම් මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ওই විස්තර ටිකත් එක්ක මම අදට ගිහින් එන්නම්. ආපු දවසින් අපි හම්බෙමු තවත් අලුත්ම වීඩියෝ එකකින්.